21. කිසියම් ක්ෂමතාවයක් ඇති ධන ප්‍රභවයක් නිසා යම් ස්ථානයක ධන තීව්‍රතා මට්ටම 60ක් විය. ඒ ක්ෂමතාවයෙන් කිසියම් අගයක් දක්වා අඩු කළ විට පෙරක ස්ථානයේ ධන තීව්‍රතා මට්ටම 40ක් වී නම් එම ප්‍රභවයේ නව ක්ෂමතාවය වන්නේ කියලා අහලා තියෙනවා. එතකොට වඩ පේන ධන තීව්‍රතා මට්ටම 60 ඉඳන් කී වෙනකන් අඩු වෙලාද? 40 වෙනකන් 20කින් අඩු වෙලානේ. ධන තීව්‍රතා මට්ටම 20කින් අඩු වෙන ධන තීව්‍රතාව 100ෙන් බෙදෙන්න ඕනේ. කියන i කියන එකනා 100ෙන් බෙදෙන්න ඕනේ. තීව්‍රතාව i කියන එකේ ප්‍රකාශනය ඔයා දන්නව නේද? i සමානයි p බෙදීම 4πr වර්ගය කියලා ගන්න පුළුවන්නේ. එතකොට ඔයාගෙන් අහලා තියෙන්නේ අර පෙරකේ ස්ථානයේම කියලා තියෙන නිසා r වෙනස් වෙනවද? නෑ. r කියන එක නියතයක්. එහෙනම් 4π කොහොමද නියතයක්නේ? එහෙනම් තීව්‍රතාව කියන එක 100ෙන් බෙදෙන්න නම් p කියන එක කෙනත් කීයෙන් බෙදෙන්න ඕනේද? 100ෙන් බෙදෙන්න ඕනේ. නම් ක්ෂමතාවය මැෂින් එකේ 100ෙන් බෙදෙන්න ඕනේ. එතකොට කලින් p නම් දැන් p බෙදීම 100ක් වෙන්න ඕනේ. ගන්න වෙන්නේ 21ට 4 වෙනි පිළිතුර.